මම කියන්න නම් ටිකක් මේකෙන් මේ ජනාධිපති අරමුදලෙන් ආධාර ලබා ගත්ත කට්ටිය. දැන් අපේ ගම්වල හෘද සත්කමක් හරි පිළිකා රෝගයකට හරි මොකක් හරි දෙයකට මේ ජනාධිපති අරමුදලෙන් ආධාර ගන්න ගියාම කොච්චර දීලා තිනවද? ඒ කොච්චර දුෂ්කරද කියලා ඔබතුමාලා ආණ්ඩුව හිටියත් විපක්ෂ හිටියත් මන්ත්‍රී හැටියට දන්නවා. මෙන්න මෙහෙමයි නම් ටික. පී හැරිසන් මේ අයගෙන නම කෙලින්ම තියෙනවා. තව නම් කීපයක් තියෙනවා. හොයාගන්න ටිකක් මහන්සි වෙන්නට ඕනි. එක්කෙනෙක් WMS ෆොන්සේකා ලක්ෂ 55යි. මේ සරත් ෆොන්සේක නෙවෙයි. මේ සරත් ෆොන්සේක නෙවෙයි. මේ ජනාධිපති අරමුදලේ මුදල්. එතකොට අපේ ගමක් කෙනෙක් ලක්ෂ 2මාරක් 3ක් 4ක් ගන්න කොච්චර මහන්සි වෙනවද? මේ මොන කැටගරියකින්ද? දුප්පත්කම අඩු කරන්නද? ආගමට සේවයක් කරන්නද? ඥානය වර්ධනය කරන්නද? ඊළඟටත් මේ ජනාධිපති අරමුදල ගැන කියන්න ඕනේ. අපේ ජාතික සම්පත් තියෙනවා. ඒවා මානව සම්පත් වෙන්න පුළුවන්, ඒවා භෞතික සම්පත් වෙන්න පුළුවන්. අපි දැක්කා හෙළයේ මහා නිලි රැජින මාලනී ෆොන්සේකා. ආයේ මාලනී ෆොන්සේකලා දෙන්නෙක් නැහැ. ඉන්නේ එක්කෙනයි. එතුමියට අසනීප වුණාම රුපියල් ලක්ෂ 50ක මුදලක් දීලා තියෙනවා. ඒ මුදල ගැන ප්‍රශ්න කරනවා. මේ හෙළයේ මහා නිලි රැජින ඉන්දියාව ගත්තොත් ලතා මංගেশකර්, රවි ශංකර්, අමිතාබ් බච්චන්, ඊළඟට ශාරුක් ખાන් මේ සියලු දෙනාම ජාතික වස්තුන් හැටියට සැලකන්නේ. හැබැයි කලාකාරයන් විශාල පිරිසක් ජාතික ජනබලවේගයට සහයෝගය දක්වනකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් හැසිරෙන හැටි ගැන මට හරි කනගාටුවක් හිතෙනවා. ඒ මුදල ලබා දීපු නිසායි ඇගේ ජීවිතේ බේරෙන්නේ. ඒ වගේම පාසල් සිසුවියකට මුදල් ලබා දීලා ඇය ජීවිතේ බේරා දුන්න එක ගැනත් මේ වෙනකොට විමර්ශන යනවා. ඒ නිසා මේවා ගැන කතා කරන්නත් ඇත්තටම ලැජ්ජාවක් තියෙනවා. ඒ නිසා මෙන්න මීට වඩා සංවේදීව මේවා ඇතුලේ කටයුතු කරන්න කියලා මම